අද මම කියලා දෙන්නේ පොඩි දරුවෙකුට සුදුසු දිග කලිසමක් පිජාමා කලිසමක් මහතන්න විදිය. අපි මේ වැඩේ කරගනිද්දි මේ උපකරණ ටිකට අපිට අවශ්‍ය වෙනවා කතුරක්, ටේලරින් චෝක් එකක්, ටේප් එකක්, රූලක් අපිට මේ කැඳ ගනිද්දි අවශ්‍ය වෙනවා. අපි මම මේකට රෙදි වර්ගයේ විදිහට යොදාගෙන තියෙන්නේ ලේස් කොටන් කියන රෙදි වර්ගය. තව මේකට සිංගල් ජර්සි ඇදෙන රෙදි, වෙලෝන රෙදි වගේ රෙදිත් යොදා ගන්න පුළුවන්. මම මේ විදිහට රෙද්දේ හොඳ පිට එන්න නවාගෙන තියෙනවා බලවාටිය උස අතට හිටින විදිහට. ඊට පස්සේ අපි මුලින්ම කරගන්න ඕන රෙද්දේ ඇදහැර ගන්න එක. ඒකට අපි මේ වගේ තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මම අද මහන කලිසමේ දරුවගේ ඉන්න විදිහට ගන්නේ අඟල් 21ක් සමයි 21ක්. එතකොට අපි මේ අඟල් 21 හතරට බෙදා ගන්නවා. මේක අපි ගණනය කිරීමකින් තොරව පහසුවෙන් බෙදා ගන්න පුළුවන්. ටේප් එක නවලා මේ විදිහට අඟල් 21 තියෙන තැන අරගෙන මේ විදිහට දෙකට නවා ගන්නවා ටේප් එක. ඊට පස්සේ තව සැරයක් මේ විදිහට ඒක දෙකට නවා ගන්න පුළුවන්. එතකොට අපිට එනවා 5යි කාලක්. මේ 5යි කාලට ඉලාස්ටික් වාසිය විදිහට අඟලකුත් මැහුම් වාසි විදිහට තවත් අඟල් එකකුත් එකතු කරන්න. එතකොට අපිට එනවා 7යි කාලක්. අඟල් 7යි කාලක්. මේ අඟල් 7යි කාල අපි අර කලින් ඇඳගත්ත රේඛාවේ ඉඳලා ඉදිරියට මේ විදිහට ලකුණු කරගන්න. දැන් අපි කරුව උස ලකුණු කරමු. මම අද කරුව උස විදිහට සම්මත මිම්මක් විදිහට අඟල් 9ක් තමා ගන්නෙ. ඔයා කලිසම මහන බබා අවුරුදු 1කමාරට වඩා අඩු බබෙක් නම් ඔයාට අඟල් 7ක් ගන්න පුළුවන්. අවුරුදු 1කමාරත් 5ත් අතර වගේ බබෙක් නම් අඟල් 9ක් ගන්න පුළුවන්. අවුරුදු 5ට වැඩිය පොඩි දරුවෙක් නම් ඒක අඟල් 10 11 විදිහට වැඩි කරලා ගන්න පුළුවන්. දැන් අර කලින් ඇඳගත්ත රේඛාවේ ඉඳලා පහළට අපි මේ අඟල් 9 මේ විදිහට ලකුණු කරගමු. ඊට පස්සේ ලක්ෂය ආකරලා මේ විදිහට තිරස් රේඛාවක් ඇඳ ගන්න. දැන් කලින් අර ලකුණු කරගත්ත 7යි කාලෙමින්ම මේ රේඛාව දිගට ඉදිරියට බලවාටිය ඉඳලා ඉදිරියට ලකුණු කරගන්න. ඊට පස්සේ මේ ලක්ෂ්‍ය දෙක යා කරලා සිරස් රේඛාවක් ඇඳ ගන්න. දැන් අපි කරුවේ හැඩය ඇඳගමු. ඔයාගේ බබා පොඩි දරුවෙක් නම් අඟල් 1කමාරක් විතර ඇති. මම අද අඟල් 2ක් ගන්නවා. මේ විදිහට දෙපසටම අඟල් 2 බැගින් ලකුණු කරගන්න. අඟල් 1කමාර ගන්නවා නම් 1කමාර බැගින් ලකුණු කරගන්න. ඊළඟට මේ ලක්ෂ්‍ය දෙක මේ විදිහට එක රූල් එකක් පාවිච්චි කරලා ඕනේ නම් ඔයාට ඇඳ ගන්න පුළුවන්. නැත්නම් අතෙන් උනත් මේ විදිහට පොඩ්ඩක් හැඩ කරලා කර්ව් ෂේප් එකකට ඇඳ ගන්න. ඊළඟට සම්පූර්ණ උස ගමු. සම්පූර්ණ උස මම අද 26ක් කියලා ගන්නෙ. අඟල් 26ක්.
අඟල් 26ට ඉලාස්ටික් වාසිය අගලක් එකතු කරනවා. මම අද අඟල් භාගයේ ඉලාස්ටික් එකක් තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. තව අඟලක් එකතු කරනවා මැහුම් වාසිය විදිහට. එතකොට මට එනවා අඟල් 28ක්. ඒ අඟල් 28 අපි කලින් ඉහළ මැදගත්ත රේඛාවේ ඉඳලා පහළට මේ විදිහට ලකුණු කරගන්න. ඒක තමයි උස අවසන් රේඛාව එහෙම නැත්නම් වාටිය රේඛාව කියන්නේ. අපි ඒකේ අඟල් 6මාරක් විතර ලකුණු කරගන්නවා. මේක අර ඉනට ගත්ත මිම්මට වඩා අඟල් 1මාරක් විතර අඩුවෙන් මිම්මක් ගන්න. ඊට පස්සේ ඒ ලක්ෂයයි අර කරු හැඩ ඇඳගත්ත ලක්ෂයයි අවසන් ලක්ෂයයි මේ විදිහට යා කරගන්න. ළඟට පොඩි එල්ලා හැලීමක් වෙනවා නම් ඒක වළක්ව ගන්න. අපි මේ විදිහට කඩා හැලෙන ගතියක් වළක්ව ගන්න මේ විදිහට අඟල් භාගයක් ඉහළට ඔසවලා වාටිය රේඛාවේ හරි මැදට මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. දැන් අපි ඉදිරිපස පළුව සකස් කරගෙන අවසන් අපිට දැන් මේක කපා ගන්න පුළුවන්. දැන් අපි ඉදිරිපස පළුව කපාගෙන අවසන් අපි පිටුපස පළුව කපා ගමු. ඒකෙදි මේ රෙද්දේ උඩ යටි පැත්තක් නැති හින්දා අපිට මේ රෙද්ද පිරිමසා ගන්න මේ විදිහට රෙද්ද අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. ඊට පස්සේ නැම්මට තියාගන්න මේ විදිහට රෙද්ද. බලවාටිය පැත්ත නැම්ම පැත්තට එන්න තියලා මේ විදිහට හොඳට සකස් කරගන්න. ඔයාට අවශ්‍ය නම් අඳිත්ති හෙලවෙයි වගේ හිතෙනවා නම් ඇල්පෙනිත්තකින් රඳව ගන්න පුළුවන් මේක. මේ විදිහට හොඳට සකස් කරගත්තට පස්සේ කරුව රේඛාව මේ විදිහට ඉදිරියට දික් කරගන්න. කරුව උස රේඛාව ඉදිරියට දික් කරගන්න. ඉන් පස්සේ අර කරුව අවසන් ස්ථානයේ ඉඳලා, ඒ කියන්නේ ඉදිරිපස පළුවේ කරුව අවසන් ස්ථානයේ ඉඳලා ඉදිරියට අඟල් 2ක් මේ විදිහට ලකුණු කරන්න. දැන් මේ නෙක් උරුවල පාවිච්චි කරලාම හරි නැත්නම් අත්ෙන් හරි අර ඉදිරි පළුවේ ඉන අවසන් රේඛාව ලක්ෂයට මේ කරුව ඇඳගත් ලක්ෂයත් මේ විදිහට රේඛාවකින් යා කරගන්න. මගේ කර්ව් රේඛාවක් ගොඩක් හැරෙන්නේ නැති විදිහට ඇඳ ගන්න. ඊළඟට උස අවසන් රේඛාවේ, කියන්නේ වාටිය රේඛාවේ ඉදිරිපස පළුව අවසන් වන ලක්ෂයේ ඉඳලා ඉදිරියට අඟලක් මේ වගේ ලකුණු කරගන්න. ඊළඟට අර අලුතෙන් ඇඳගත්ත කරුව අවසන් ලක්ෂයයි අර දැන් ඇඳගත්ත වාටිය රේඛාවේ අඟලක් වැඩි කරලා ඇඳගත්ත ලක්ෂයයි මේ විදිහට යා කරගන්න.
දැන් අපි පිටිපස පළුව ඇඳගෙන අවසන් අපිට මේක කපා ගන්න පුළුවන්. දැන් අපි ඉදිරිපස සහ පිටුපස කියන පළු දෙකම කපාගෙන අවසන්. මේකෙදි අර නැම්මට තිබුණ කොටසත් පළු දෙක වෙන වෙන විදිහට කපා ගන්න ඕන පිටුපස පළුවේ. මේ වගේ ඉන්න සීම් එක සමානද කියලා බලන්න මේ මසා ගන්නට පෙර. ඉන් සීම් එක මේ විදිහට සමානයිද කියලා බලා ගන්න. අසමානයි නම් පිටිපස්ස පළුව පැත්ත වැඩි වගේ නම් එතනින් චූට්ටක් කපලා අයින් කරගන්න. දැන් අපි මේක මසා ගමු. මුලින්ම මේ විදිහට පළු දෙක ඉදිරිපස පළුව හරි පිටිපස පළුව හරි ඉදිරි මේ මම ගත්ත ඉදිරිපස පළුව අරගෙන කරුව මේ විදිහට මසා ගන්න ඕන. අඟල් භාගයක් අපි මහුම් වාසි තියලා මේ විදිහට කරුව මසාගෙන යනවා. පිටිපස පළුවෙත් කරුව ඒ විදිහටම මසා ගන්න. මේ කරුව කොටස මේ විදිහට කරුව කොටස මහ ගන්න. මේ විදිහට මේ අවස්ථාවෙන් වැඩි නූල් කපලා ඉවත් කර ගන්න ඕන. හොඳයි. එතකොට පහසුයි. දැන් මේ රෙද්ද මේ විදිහට දිග ඇර ගන්න. අපි අර නැම්මෙන් දිගට කපලා තියෙන්නේ. ඒ හින්දා රෙද්ද මේ විදිහට දිග ඇර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම ඉදිරිපස පළුවත් අරගෙන දිග හැරලා මේ විදිහට ඉදිරිපස් බලව දිග හැරලා හොඳ පිටට එන්න තියාගන්න. දැන් සයිඩ් සීම් එක මේ විදිහට තියාගෙන ඔයාට අවශ්‍යයි නම් පින් එකක් දෙකකින් ඒ කියන්නේ ඇල්පෙනිත්තකින් රඳව ගන්න පුළුවන්. ඒකල මහන්න පුළුවන්. මේ විදිහට අඟල් භාගයක් මම වාසි තියෙන්න මේ විදිහට මහ ගන්න.
මේ විදිහටම අනිත් පැත්තේ සීම් එකත් මේ ආකාරයට තියාගෙන මසා ගන්න. ඊට පස්සේ මේ කොටස් මේ විදිහට කරුව සයිඩ් සීම් කරු දෙකමත් සයිඩ් සීම් දෙකමත් මේ විදිහට ඕවර්ලොක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉන්සීම් එක මහමු. ඉන්සීම් එක මහද්දී මේ විදිහට කරුවේ කොටස් දෙක මෙතන මැහුම් වාසිය මේ පැත්ත එක පැත්තකටත් මේ විදිහට එක පළුවක මැහුම් වාසිය මේ විදිහට එක පැත්තකට තියාගන්න. අනිත් පළුවේ මැහුම් වාසිය කලින් තියාගත්ත පැත්තට විරුද්ධ අතට තියාගෙන මේ විදිහට හරියට මැහුම් වාසිය දෙක එකට තියාගන්න. කළා ඔයාට පුළුවන් මේ වගේ ඇල්පෙනිත්තකින් රඳව ගන්න. ඔයා මැද ඉඳලා දෙපැත්තට වෙනම මහනවා නම් එතන ඇල්පෙනිත්තෙන් රඳවගෙන දෙපැත්තට වෙනම වහගෙන යන්න. මම එක පැසක කොනේ ඉඳලා මහගෙන එන්න හිතන්නේ. ඒ හින්දා මේ විදිහට හරියට ඉන්සීම් එක තියලා ඉවර වෙලා ඇල්පෙනිත්තකින් රඳව ගත්තා. ඊට පස්සේ කොනේ ඉඳලා දිගටම වහගෙන යන්න පුළුවන්. මේ වගේ කරුව අසලට ආවම මේ හරිය ගැලවෙයි වගේ හිතනවනේ මේ වගේ ඉදිරිපසට පිටුපසට ටිකක් තදින් මැහුම මසා ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඉන්සීම් එක මහලා අවසන් කර ගන්නවා. දැන් අපි මේ සඳහා ඉලාස්ටික් එකක් ගමු. මම අඟල් භාගයේ ඉලාස්ටික් එක තමයි තෝරගෙන තියෙන්නේ.
එතකොට මැහුම් වාසි විදිහට අපි අඟලක් තියාගන්න තියෙනවා. අපි මේ විදිහට කරුවේ හරවපු පැත්තටම ඉහළිනුත් හරව ගන්නවා. මැහුම් වාසිය ඒ විදිහට මැහුම් වාසිය මේ පැත්තටම හැරෙන්න මේ විදිහට සකස් කරගෙන ඉවර වෙලා අඟල් භාගයේ ඉලාස්ටික් එකට සුදුසු වෙන අඟල් භාගයක් මේ විදිහට නවලා තව සැරයක් මේ විදිහට නවා ගන්නවා. ඊට පස්සේ වාට ඉලාස්ටික් එක අරගෙන ඔයා පාස් කරන්න බලාපොරොත්තු වෙන ඉලාස්ටික් එක අරගෙන මේ විදිහට තියලා බලන්න පුළුවන්. ඉලාස්ටික් එකට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න ඉලාස්ටික් පාස් කරන වාටිය මේ විදිහට නවා ගන්න. ඊට පස්සේ මේ විදිහට අපිට ඇල්පෙනිත් එකකින් රඳව ගන්න පුළුවන් අවශ්‍ය නම්. එහෙම නැත්නම් දිගටම ඒ ගානට නවාගෙන මහගෙන යන්න. මේ විදිහට හොඳට සකස් කරගෙන මේ විදිහට පටේටම මහගෙන යන්න. මේ විදිහට මහගෙන යද්දී සයිඩ් සීම් එකේ මැවුම් වාසිය හරව ගන්න ඕන අපි හරියටම පිටුපස පළුව දෙසට ඒ විදිහට මැවුම් වාසිය හරවගෙන එතකොට තමයි හොඳ නිමාවක් තියෙන්නේ. මැවුම් වාසිය පිටුපස පළුව දෙසට හරව ගත්තාම අපි ඊට පස්සේ මේ විදිහට මහගෙන යනවා. ඒ මහගෙන යද්දී පිටුපස කරුවත් අපි මේ විදිහට අර කලින් නවාගත්ත පැත්තටම ඉහළිනුත් නවාගෙන තමයි මේ විදිහට මහගෙන යන්නේ. මම අද හිතන් ඉන්නේ මේකට ඉලාස්ටික් එකක් පාස් කරන්න. ඒ හින්දා මම මේ විදිහට මහගෙන යද්දී සයිඩ් සීම් එක පැත්තෙන් පොඩි ඉඩක් මහන්න නැතුව ඉතුරු කරනවා ඉලාස්ටික් එක පාස් කරගන්න. මේ විදිහට මහන්න නැතුව පොඩි ඉඩක් ඉතුරු කරලා ඉදිරියට මහගෙන යනවා අවසන් වෙනකම්. ඊට පස්සේ අපි වාටිය මහගමු. අපි අඟලක් තමයි කකුලේ මැහුම් වාසි වලට තියාගත්තේ. ඔයාලට පුළුවන් මේ කරුව පැත්තෙන් තමයි අපි කකුල මැහුම් වාසි වාටිය මහන්න පටන් ගන්න ඕන. එතකොට එදී කකුල ඒ මැහුම් වාසිය පිටුපස පළුව පැත්තට නවාගෙන මේ විදිහට අඟල් භාගයක් නවලා තව අඟල් භාගයක් නවලා මේ විදිහට අපිට මහ ගන්න පුළුවන්.
හොඳ නිමාවකට අපි ඉන්සීම් එක පැත්තේ ඉඳලා තමයි මේ මහන්න ආරම්භ කරන්නේ. හැම වෙලාවෙදීම මහත්ති මතක තියාගන්න මැහුම් වාසි තියෙන ඒවා හරව ගන්න පිටුපස පළුව පැත්තට. අනිත් කකුල මේ විදිහට ඇල්පෙනිති ගහගෙන තියෙනවා වාටිය නවලා. එතකොට ඔයාට පහසුයි මේ විදිහට ඇල්පෙනිති ගහගත්තොත් මේක මහගෙන යන්න. අවශ්‍ය නම් වාට ඇල්පෙනිති ගහලා මෙහෙම වාටිය නවලා මහගන්න පුළුවන්. දැන් අපි මේකට ඉලාස්ටික් එකක් පාස් කරගමු. ඉලාස්ටික් වර්ග ගොඩක් වෙළඳපොලේ තියෙනවා. මේ විදිහට මම අද ඉලාස්ටික් එකක් ගන්නෙ. මේක පොඩ්ඩක් ඇදෙන ඉලාස්ටික් එකක්. එතකොට ඉලාස්ටික් එකේ දිග තීරණය කරද්දී ඒ ඇදෙන බව බලපානවා. ගොඩක් ඇදෙනවා අඩු ඉලාස්ටික් එකක් නම් අඟල් 3ක් විතර අඩු කරලා ඉලාස්ටික් එක කපා ගන්න. මම මෙතෙන්දී ඉන 21ක් ගත්තේ අඟල් 15මාරක් වගේ වෙන්න ඉලාස්ටික් එක කපා ගන්න. මේක අර ගොඩක් ඇදෙන ಜಾති ඉලාස්ටික් එකක්. ඒ හින්දා අඟල් 15මාරක් විතර තමයි මම කපා ගන්නෙ. ඒ කියන්නේ අඟල් ගණන් ටිකක් වැඩිපුර අඩු කරලා ඊට පස්සේ අර අපි තියාගත්තනේ කොටසක් මහන්න නැතුව සිතුරා එතනින් මේ විදිහට 60 කට්ටක් ආධාර කරගෙන ඉලාස්ටික් එක පාස් කර ගන්නවා. මේ විදිහට ඇඹරෙන්නේ රැලි ගහන්නේ නැති විදිහට ඉලාස්ටික් එක නැවෙන්නේ නැති විදිහට මේ විදිහට හොඳට මෙහෙම බල මේ විදිහට ඉලාස්ටික් එක පාස් කරගන්න පුළුවන්. මේ විදිහට සෙමින් වටේටම ඉලාස්ටික් එක පාස් කරගන්න.
මේ විදිහට අවසාන වටේටම පාස් කරගත්තට පස්සේ මේ විදිහට පොඩ්ඩක් වටේටම බලන්න මේ විදිහට පොඩ්ඩක් ඇද්දලා ඉලාස්ටික් එක ඇඹරිලා නැවිලා වගේ තියනවද කියලා. එහෙම තිබුණොත් ඒක කැතයි. ඒ හින්දා මේ විදිහට කොනටම එනකන් ආපහු මුල ඉඳලා බලාගෙන ඉන්න ඉලාස්ටික් එක ඇඹරිලා හැරිලා තියනවද කියලා. දැන් මම මේ විදිහට බලා ගන්නවා මෙහෙම බලාගෙන අවසන් වෙලා උනාට පස්සේ මේ විදිහට ඉලාස්ටික් එක අරගෙන ඉලාස්ටික් එක උඩ ඉලාස්ටික් එක තියලා මේ විදිහට මේ ආකාරයට ඉලාස්ටික් එක උඩ ඉලාස්ටික් එක තියලා අපි මේ විදිහට මැහුම් කිහිපයක් ගසා ගන්නවා. මේ වගේ ඉදිරියට පිටපසට මැහුම් කීපයක් මහ ගන්න. ඒ කියන්නේ හොඳට ටැග් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඇදලා ඉලාස්ටික් එක සම්පූර්ණයෙන් ඇතුළට යවා ගන්න. ඊට පස්සේ පුළුවන් අර අපි මේ විදිහට වටේටම හදලා ඒක හොඳින් ඇතුළට යවා ගත්තට පස්සේ අපි තියාගත්ත ඕපන් එක ක්ලෝස් කරගන්න පුළුවන් දැන්. දැන් අපි අපේ කලිසම මසාගෙන අවසానයි. අපි මේක හොඳ පිට හරවමු. මේ වගේ හොඳ නිමාවක් තියෙනවා නම් අපිට මේ විදිහට මේ කලිසම මහ ගන්න පුළුවන්.